හැම සතියෙම ලලිත් ගත්තාම කවුරු හරි කිරි කලේ පොඩ්ඩක් දවාගෙන එනකොට චූටි ගෝම බින්දුවක් දානවා නේද විපක්ෂයෙන්. අනිවාර්යයෙන්ම. චරිත බේසිංහ දැම්මා දැන් මේ ශාන්ත බණ්ඩාරගේ පුතා දානවා මේක දිගටම යන වැඩක්. අන්න ඒක නිසා තමයි අපි හැමදාම කියන්නේ. දැන් ඔප්ෂන් එකක් විපක්ෂෙන් තාම නැත. දැන් සාකච්ඡාත් යනවනේ විපක්ෂයේ පක්ෂ ටික ඔක්කොම එකතු වෙලා දැන් විවිධ තැන් තැන්වල සාකච්ඡා තියෙනවා මේ ආණ්ඩුවෙන් බලය ගන්න කොහොමද කියන එක. එහෙම සාකච්ඡාවක් තියෙනවා. දැන් අද අපි දන්නවා මේ දවස්වල තියෙනවා සාකච්ඡා මේ අධිකරණ ක්‍රියාවලිය අධිකරණ පද්ධතියට බලපෑම් කිරීම සහ අධිකරණ පද්ධතිය වෙනස්කම් කරන්න මේ ජාතික ජනබලවේගයේ රජය මෙච්චර උනන්දු වෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි ඒක කතා කරලා ලීඩ් කරලා අරගෙන තියෙන්නේ ඒ සාකච්ඡාව. අපි දන්නේ නැහැ. ඉතින් ඒ දැන් ඔය සාකච්ඡාවට සහභාගී වෙන සමහර මිනිස්සු රටේ අග්‍ර විනිශ්චයකාරයව පැය 24න් බෙල්ලෙන් අල්ලලා එළියට දාන වෙලාවෙත් පාර්ලිමේන්තුවේ ඡන්දේ පාවිච්චි කරපු මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ සලුපිලි අහසට උනා දමා මේ සාකච්ඡාවට සහභාගී වෙනවද එහෙම නැත්නම් හොඳට කිසිම ප්‍රශ්නයක් නැතුව සහභාගී වෙනවද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ.